අර අතරින් බලා ගන්න පුළුවන් මානිකල. පිටවල පතන යන ගමන් ඉන්නේ. දැන් රිවර්ස් ටර්න් ඉවර වෙලා කෙලින්ම කිලෝමීටර් 6ක් තියෙනවා අපිට පිටවල පතනට යන්න. දැන් වෙලාව 12:35යි. පාරත් කැඩලා හින්දා ටිකක් හිමින් තමයි යන්න වෙන්නේ. එතන සාමාන්‍යයෙන් කිලෝමීටර් දෙකමාරක් වගේ තමයි යන්න ඕනේ පිටවල පතන එතන මිනි වර්ල්ඩ්ස් ඇන්ඩ් view point එකට. එතනට ගිහිල්ලා අපි ආයි රිවර්ස් ටර්න් හරහා මේ රත්කොටට ගිහිල්ලා එමෙ යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ගේම් බලමු පිටවල පතන සිටුේෂන් එක කොහොම වෙයිද කියලා. ඉතින් අපි යන් පිටවල පතන මේ ජර්නි විත් අම්රි. අපිට ටිකට්ස් ගන්න පුළුවන් අතනින්. ටිකට්ස් අරගෙන ඔයාට මෙන්න මේ පිටවල පතන කියලා බෝඩ් එකක් තියෙනවා. මේ බෝඩ් එක අහු කරගෙන ඔයාට යන්න පුළුවන්. මම දන්න විදිහට මේ කොට තියෙනවනේ. මේ කොටත් එක්ක මේ අපේ view point එකට මේ ලයින් කරලා තියෙනවා කියලා තමයි මම දන්න විදිහට තියෙන්නේ. හැබැයි මිනිස්සු අර පැත්තෙත් ඉන්නවා. අර ඉතින් මේ පිටවල පතනට යන අතරතුර අපිට හම්බ වෙනවා දුරින් කඳු පන්ති ටිකක්. හරිද? මේ සම්පූර්ණ වටපිටාවම අයත් වෙන්නේ නකල්ස් කියන වනාන්තරයට. එතකොට මම ඔයගලන්ට කිව්වා මේ රිවර්ස් ටර්න් වලදීත් මේක වෙන වෙලා තියෙනවා කියලා. එතකොට අපිට අර අතරින් බලා ගන්න පුළුවන් මානිකල. හරිද? මානිකලත් එක්ක ඔයගලන්ට අර උඩින් පොඩි බොක්කක් වගේ බලා ගන්න පුළුවන්. ඒක ඇවිල්ලා තුන්හිස්ගල. හරිද? තව ටිකක් එහාට වෙන්න අපිට බලා ගන්න පුළුවන් යකුන්ගේ ගල. හරිද? ඒ අර ඔයගලන්ට පේන්නේ මේ අර වලාකුළුත් එක්ක බැහැගෙන යන ස්වභාවයක් තමයි ඒක තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ගාම්බෝනියා කන්ද. ඒක නිකන් අර ඒකනේ හරි අමුතු ඔයගලන්ට පේනවා ඇති. ඒ කියන්නේ කන්ද නිකන් කැටිති වගේ ගොඩක් තියෙනවා. ඉතින් අපිට එහෙම් පිටින්ම උඩහට යන්න තියෙනවා. අපි හිමීට උඩට මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම පතනක්. මේකට තමයි අපි කියන්නේ පිටවල පතන කියලා. ඕගොල්ලන්ට ඇහෙනවද ඇති මේ අර ඇහෙන්නේ හුලං සද්දේ. සම්පූර්ණයෙන්ම හුලං ඔය එන්නේ. දැන් මෙතන නම් චුට්ටක් අඩුයි. හුලං වැඩි නම් එන්න එපා. මෙතන ඉන්න අමාරුයි. අර දුරින් පේනවා අතන අබන් ගඟ. අනිත් කඳු ගිරන්න මට මොනවද කියලා හරියට අයිඩියා එකක් නැහැ. සම්පූර්ණයෙන්ම පල්ලෙහා කැලෑව. සමහර තැන්වල මං හිතන්නේ ජනාවාස තියෙන්න ඕනේ. මේ සමහර තැන්වල අර අතනෙම ගියක් තියෙනවා. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මේ
අර අපිට පේනවා මේ බලන්න. ඒකට නායකයෙක් දැන් ඕකේ ගයිස්, ඉතින් මගේ පිටවල පතන වීඩියෝ එකත් මම අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් අපි ඉන්නේ මේ ෆොටෝ ගන්න බෝඩ් එකේ. මෙතන තමයි ගොඩක් අය ඉඳගෙන ෆොටෝස් ගන්න. අර පේනවනේ කට්ටිය ඉඳගෙන ෆොටෝස් ගන්නවා. ඉතින් තව ටිකකින් අපිත් මෙතනට සමුදෙන්න බලාපොරොත්තු වෙනවා. මාර උලන් පාරක් තියෙනවා මෙතනට. ඇත්තටම උලන් එනවා. ඉතින් උලන් ඇවිල්ලා ඉවරකුත් නැහැ. ඇත්තටම ඉතින් මේක වචන වලින් කියන්න විස්තර කරන්න අමාරු පරිච්ඡේදයක්. එහෙනම් අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකල් අපි අතට ගිහිල්ලා එන්න මේ ජර්නි with